තාත්තා හදන්නේ මාව දනුකගෙන් ඈත් කරන්න සේනක. සමහර තාත්තලා එහෙම කරනවා සංසලා. ඒ වුණාට මේ කිසිම දෙයක් අතට අහුවෙලා නැහැ සේනක. නිකන් සැකේට ඒගොල්ලෝ මෙහෙම කරන්නේ. ඉවසන්න. ටිකක් ඉවසලා බලාගෙන ඉන්නකෝ. එතකොට හිමීට ඔය හැමදේම විසඳෙයි. මට නම් තාත්තා ගැහුවත් බැන්නත් කමක් නැහැ සේනක. මට දුක අර අහිංසක දනුක ගැන. මාත් එක්ක යාළු වුණාට පස්සේ දනුකට නම් සිද්ධ වෙච්ච කිසිම හොඳක් නැහැ. ඔව්. මේ මගේ කාලකණිකම් හින්දා දනුකගේ මුළු ජීවිතේම විනාශලා යයි කියලා දැන් නම් මට හිතෙන්නේ සේනක. ඔයා කොහමද කාලගන්නියෙක් වෙන්නේ? නැත්නම් මොකද සේනක? මං තරම් කාලකන්ණි කෙල්ලෙක් මේ මුළු ලෝකෙම නැතුව ඇති. මට උමනා කාලෙදී මට මගේ අම්මා නැති වුණා. දැන් මට උමනා කිසිම දෙයක් කරන්න කිසිම නිදහසක් නැහැ. අකමැති කියද්දි තාත්තා බලෙන්ම සාලියයිට මාව කසාද බඳලා දෙන්න හදනවා. ඒකටද මගේ වාසනාවන්තකම කියන්නේ සේනක? ඒකටද? ජීවිතය කියන්නේ එහෙම තමයි සංසලා මිස්. අපි එක දවසක් කිනායවල සතුටු වුණොත් අපිට දවස් ගාණක් දුක් උහුලන්න වෙනවා. අනිත් එක අපි ආස කරන දේවල් අපිට ක්ෂණිකව ලැබුණොත් වැඩක් නැහැ. එතකොට මේ ලෝකේ කිසි ලස්සනක් නැහැ. අපි බලාපොරොත්තු වෙන දේවල්, අපි හිතන පතන දේවල්, අපි ආස කරන දේවල් අපට අමාරුවෙන් මහන්සි වෙලා අඬලා දොඩලා ලැබෙනකොට ඒකට ලොකු Introducing Dulux Ambience. Interior colors that make your walls as fashionable as you. Dulux Ambience. Fashion for walls. ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. ඔයා ඔය කියන්නේ මගේ දනුකෝ කවදා හරි මට ලැබෙයි කියලා නේද සේනක? ඇත්තටම සංසලාමිෂ දනුකෝ ලැබෙන්න තියෙනවා නම් ඒක දෛවයේ ලියවිලා තියෙනවා නම් ඒක ඒ විදිහටම සිද්ධ වෙයි. අනේක දනුකෝ කියන්නේ නරක මිනිහෙක් නෙමෙයි සංසලාමිෂ. බාලා දෙන්නගේම බලාපොරොත්තු ඒ විදිහටම දවසක ඉෂ්ට වෙයි කියලා මට හිතෙනවා. එහෙමත් හිතලා හිත හදාගමු නේද සේනක? මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවහම නම් මට එහෙම හිතෙන්නේ නෑ සේනක. මට හිතෙන්නම ළඟදිම මට මගේ දනුකගෙන් ඈත් වෙන්න සිද්ධ වෙයි කියලා. එහෙම වුණොත් නම් මම ජීවත් වෙන්න හේකුත් නෑ සේනක. කිසිම සැකයක් නෑ. දැන් සංසලාව මගෙන් ඈත් කරලා තියන්න තමයි මාලියත් දන්කල් මේ හදන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ මේ සම්බන්ධකමට කවදාවත්ම මාලියත් දන්කල් කැමැත්තක් දෙන්නේ නෑ. එතකොට ඊළඟට මම මොනවද කරන්නේ? මට නම් තේරෙන්නේ නෑ. එක්ස්කියුස් මී කියලා කිව්වා. මේ දනකො මහත්තයා අපේ ලොකු මහත්තයා දනකො මහත්තයාට එන්න කියලා කිව්වා. ලොකු මහත්තයා එන්න කිව්වා? ඔව්. අනේ මන් දන්නේ ලොකු මහත්තයාගේ මූණත් අහන්න. රති රුදුරාව කලදාවක්වත් නැහැ. සුදි රුදුරාව උඹව බලන්නත් බයයි. ගත්තේම. ඔව්. අනේ මන් දන්නේ අපේ මේ ලොකු මහත්තයාට මොනවා වෙලාද කියලා. මේ අර මගලක්කනේ ඔක්කොම මේ ගිනි ගෙඩි දෙන්නේ. අනේ මේ කමලක්කගේ පපුව මැද්දේ heart attack එකක් නැද්ද මේව දැනෙන්නේ? ආදරවන්තයට ගිනි ගෙඩි දෙන්න. අපි නම් දෙන්නේ. අපි ආශිර්වාද මුඛයෙන් අපි කතා කරන්නේ. හරි කුමාරයා යන්නකො මම යන්න.